අපේ මව්බිම මා පෙරලියකට ලක් කරමින් රට ලෝකයේ ඉහළටම ඔසවා තබන්න පුළුවන් නායකයෙකු පිළිබඳ මට එකපාරටම කියන්න අමාරුයි. මොකද එවැන්නෙකු මේ ක්ෂේත්‍රයට අවතීර්ණ වෙලා නැති නිසා මා දන්නා පරිදි. නමුත් රට සාර්ථකව පවත්වාගෙන යාම සඳහා නායකයන් තුන්දෙනෙකු පිළිබඳ මට යම් අදහසක් තිබෙනවා අපේ හමුදුවනේ. මේකේ පළමු පුද්ගලයා ලෙස මම නම් කරන්නේ රනිල් වික්‍රමසිංහ. එතුමට දූරදර්ශී දැක්මක් හැමදාම තිබුණා රට පිළිබඳව. මට මතකයි 81 දවල පත්‍රිකාව ගේන වෙලාවේ දැන් ඉන්න නායකයන් කවුරුත් ඊට විරෝධය දැක්වූ විදිය තමුන්නාන්සේලාට මතක ඇති. නමුත් අද ඔවුන්ම දශක ගණනාවකට පස්සේ ඒ වැඩපිළිවෙලේ වැඩ පරීක්ෂකයන් වෙලා ක්‍රියාකාරීන් වෙලා. එදා එතුමා පැරකුම් යුගයක් ගැන කතා කරනකොට කට්ටිය hina වුණා. කොවියා ඉදිරියේදී ඩෙනිම් ෂෝටෙන් කුඹුරු වැඩ කරනවා කිව්වම පිස්සු කිව්වා. වයිෆයි කලාප ගැන නවීන තාක්ෂණය ගැන කතා කරන විට ඒ තැනට යා යුතුයි කියන විට අවඥාවෙන් hina වුණා. අද පාලකයා ඒ වැඩ කටයුතු අත්හැරලා බෑ කියනවා. ඒවා අවශ්‍යයි කියලා කියනවා. අවශ්‍ය නෙවෙයි අත්‍යවශ්‍යයි කියලා කියනවා. නමුත් ඔහුට බැරි වුණා තමා වටා සිටින පසමිතුරන්ගේ දූෂණ වංචාන් නවත්ව ගන්න. තම පක්ෂයේ ප්‍රාදේශීය පළාත් නායකයන්ගේ අක්‍රමිකතා නවත්වා ගන්න. රජයේ අනවශ්‍ය වියදම් අඩු කරගන්න. ඒ පැත්ත නිවැරදි කරගන්න තත්ත්වයක් උදා කරගත්තු. ඔහු සැබෑ නායකයෙක් ලෙසයි මම කල්පනා කරන්නේ. අනිත් පුද්ගලයා තමයි ඩඩ්ලි සිරිසේන. රණසිංහ ප්‍රේමදාස මහතාගෙන් පස්සේ ජීවිත අත්දැකීම් සමග කැළතුණු බුද්ධිමත් නායකයෙක් ලෙසයි මම ඔහුව හඳුනාගන්නේ. රට ගොඩනැගීම ඒකායන අරමුණ ලෙස සලකා කටයුතු කළොත් ඔහු මෙරට හොඳ තැනකට ගනීවි කියන එක. ඒ විශ්වාසය මට තියෙනවා. ඊළඟ නායකයා ලෙස මම දකින්නේ හර්ෂා. ඔහුගේ පෞද්ගලික ජීවිතය පිළිබඳව මා දන්නේ නැහැ. නමුත් ඔහුගේ සමාජීය දේශපාලන ක්‍රියාකාරකම් රටට ඇවැසි නුවණක් ඔහුට තියෙනවා කියන එක මම මතක් කරනවා. ඔහුගේ දෙවැනි තුන්වැනි පෙළට ඕනෑ පරිදි මහජන මුදල් වැඩ කටයුතු කිරීමට ඉඩ නොදී මනා මූල්‍ය විනයක් ඇතිව වැඩි බලයක් සහිතව තේරිපත් වුවහොත් මෙරට හොඳ අතට පාලනය කරයි කියලා මම විශ්වාස කරනවා අපේ හමුදුවනේ. ස්තුතියි.